අද මේ නවවැනි මැදිරිය ආචාර්ය නන්දා මාලනී නමින් ජාතියට දායාද වෙනවා. මගේ ජීවිතේ ප්‍රාණවත් වුණා, ශක්තිමත් වුණා. ගුවන්විදුලියට බොහොම ස්තුතියි. බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලා වෙන්නම්. ආචාර්ය නන්දා මාලනී මහත්මියට උපහාර පිදීමේ උත්සවයක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සඳුන් ගසක් වෙන්නම් මම සමන් වෙලා වෙන්නම්. ගුවන්විදුලි සංස්ථාවේ නවවැනි මැදිරිය නන්දා මාලනී මහත්මියගේ නමින් නම් කිරීමද ඊට සමගාමීව සිදු කෙරුණා. අද මේ නවවැනි මැදිරිය ආචාර්ය නන්දා මාලනී නමින් ජාතියට දායාද වෙනවා. මගේ ජීවිතේ ප්‍රාණවත් වුණා, ශක්තිමත් වුණා. ගුවන්විදුලියට බොහොම ස්තුතියි. ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ ජන්මදිනය හෙටට යෙදී තිබෙනවා. එය මූලික කරගනිමින් සහ එතුමියට දක්වන ගෞරවයක් ලෙස ගුවන්විදුලි සංස්ථාවේ නවවැනි මැදිරිය නන්දා මාලනී මැදිරිය ලෙසින් නම් කිරීම සිදු කෙරුණා. මීට සමගාමීව ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ ඡායාරූපයක් නිරාවරණය කිරීමද සිදු කෙරුණා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවියන මහත්වරුන්ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා සහ කලාකරුවන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අද මේ සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටට පත්වන බව මුලින්ම කියන්න ඕනේ. ඉස්සර උදේ පාන්දර රේඩියෝ එකේ ඇහුනේ මෙතුමියගේ බුද්ධානුභාවනාව. මාගේ දේශය මගේ ජාතිය වගේ විශිෂ්ට ගීත. ඒ ගීත වලින් තමයි අපිට ඒ ප්‍රබෝධය ලැබුණේ. අපේ ලෝකයේ ලස්සන උනේ ඒ ගීත වලින්. මුළු මහත් සමාජ දේහයම සුවපත් උනේ ඒ ගීත වලින්. නන්දා මාලිනී නම් වූ ගායන වේදිනිය අපේ ගීත කලාව තුල තවත් එක් නාමයක් පමණක් වුණේ නැහැ. රන්මුතු දුව චිත්‍රපටයේ ආරම්භ වුණු ඇගේ ගායනය තුල හුදෙක් ප්‍රේමය, විරහව වැනි සුලභ මාතෘකාවලට පමණක් සීමා නොවි අපේ රටට අත්විඳින්න සිද්ධ වුණු මර්ධනය, දූෂණ, භීෂණය, සමාජ අසාධාරණ වගේ කාලීන මාතෘකාවන් පිළිබඳවත් නොබියව සිය ගී හඬ අවදි කරන්න කිසි විටක පසුපතගුණේ නැහැ. අන්තිමට මතකයි අරගලයටත් ආවා. අරගලයට ඇවිල්ලත් සින්දු කිව්වා. ඉතින් ඒ නිර්භීතකම, ඒ අසාධාරණයට එරෙහිව ඔබේ හඬ, ඒ ගීතයෙන් නගපොය මම හිතන්නේ අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. උඩගුලියන්ගේ හිස සරසන මල ගුවන්විදුලිය තුලින් තමයි හැම කෙනෙක්ම විද්වතුන්, ශ්‍රේෂ්ඨ ගණේ, ගීත රචකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන්, හොඳ මිත්‍රයින් අඳුරගත්තා. මට ඒ කාලේ තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් මහගමසේකරගේ අතේ ඇවිල්ලා දුවනවා. අවුරුදු 11යි මට ඉස්සෙල්ලා මම ගීතේ ගායනා කරනකොට බුදුසාදු ගීතේ. බුදුසාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලා වෙන්නම්.